Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ night study vlog එකකින්. ඉතින් මේ vlog එක play වෙන අතරතුර මම ඔයාලට to-do list එකක් හදන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්. මම අද study කරන්නේ BTS. ඉතින් මම අවශ්‍ය දේවලුත් ළඟට ගත්තා. ඉතින් දැන් රෑ නිසා කෝපි එකකුත් හදාගත්තා. ඒකට අමුතු refresh ගතියක් අපිට ඇති වෙන නිසා ඉතින් මම දැන් ස්ටඩි කරන්න ලෑස්ති. මේ තියෙන මගේ to-do list එක. to-do list එක කියන්නේ ගොඩාක් පිළිවෙලට ලියන දෙයක් නෙමෙයි. නමුත් අපි මේක පිළිවෙලට හදාගන්න ඕන දෙයක්. ඉතින් to-do list එකක් හදන්න අපිට අවශ්‍ය වෙන්නේ කොලයක් සහ පෑනක් තමයි. ඉතින් මුලින්ම මම ඔයාලට කියන්නම් ඔයාලා notebook එකක් මේකට use කරන්න. ඉතින් පරණ පොතක් නම් ප්‍රශ්නයක් නැහැ. අපි බලමු කොහොමද to-do list එකක් හදන්නේ කියලා. to-do list එකක් හදන්න ඔයාලට සතියකට කරන්න අවශ්‍ය වැඩ ප්‍රමාණය ලියා ගන්න මුලින්ම. ඊට පස්සේ ඒවා දවසකට කරන වැඩ ප්‍රමාණය දක්වා බෙදාගෙන ඔයා ඒවා ස්ටඩි කරන්න ගන්න. ඉතින් මේ නෝට්බුක් එකේ පිළිවෙලට ලියා ගන්න. ඉතින් මේක බෙදා ගන්න ඕන ඔයාට ගැලපෙන විදිහට. ඉතින් එහෙම බෙදාගෙන ඔයා නෝට්බුක් එකේ ඒ වැඩ ටික ලියා ගන්න. ලියාගෙන ඔයා අද දවසේ කරන වැඩ ටික අද දවසේ කම්ප්ලීට් කරලා ඒ වැඩවලට ඉස්සරහට ටික් එකක් දාගන්න. ඒකට ඔයාලට ඊළඟ දවසේ වැඩ කරනකොට අමුතුම මොටිවේෂන් එකක් ඇති වෙනවා. ඔයා මෙච්චර වැඩ කරලා තියෙනවානේ ඊයේ දවසේ. ඉතින් අද දවසේ මොකටද වැඩ කරනවා කියන මොටිවේෂන් එක ඇතුව තමයි ඔයා වැඩ කරන්න යන්නේ. ඉතින් මේක තමයි මේ to-do list එකේ තියෙන ගොඩක්ම වැදගත් දෙය. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලා කැමති විදිහකට ඔයාලට ගැළපෙන විදිහට to-do list එකක් හදාගන්න. මේ වීඩියෝ එකේ තියෙන මම to-do list එක use කරන විදිය සහ මම to-do list එකක් හදන විදිහ. ඉතින් මේක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්. ඒක නිසා ඔයාලට ගැළපෙන විදිහට මේක හදාගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙනවා නම් මාව subscribe කරලා like එකකුත් දාලා යන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් අද දවසට මම යනවා. බයි.